Reddit user කෙනෙක් වෙන Octopus Funeral කලින් අවුරුදු දෙක පුරාවටම ජීවත් වෙලා තියෙන්නේ ෆිඩෙල්ෆියා කියන ප්‍රදේශයේ. එයා මෙන්න මේ ගෙදරට මාරු වෙලා එනවත් එක්ක එයාට හරිම භයානක දේවල් ගොඩකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. එයා මේවා හඳුන්වන්නේ paranormal activity කියලායි. ඔරිජිනල් පෝස්ට් එකේ කියන විදිහට එයාලගේ ගෙදර බේස්මන්ට් එකේ දරුණු ලෙස අස්වාභාවික දේවල් වෙන්න ගන්නවා කියලායි. එයා කියන විදිහට ගොඩාක් වෙලාවට ගෙදර බඩු එහාට මෙහාට විසික් වෙන්න ගන්නවා කියලායි. හරියටම නොපෙනෙන දෙයක් ඒවා විසික් කරනවා වගේ. මෙතන භයානකම දේ තමයි එයා කියන විදිහට බේස්මන්ට් එකට යද්දී එයාගේ පිටිපස්සෙන් කවුරු හරි ඉන්නවා වගේ හැඟීමක් එනවා කියලායි. එක්තරා රාත්‍රියක එයා බේස්මන්ට් එකට වෙලා ඉද්දී එයාට තේරුම් යනවා එයා මෙතන තනියෙන් නෙවෙයි ඉන්නේ කියලා. එයාට ඕන වෙනවා මේ වෙන හැම දෙයක්ම කැමරාවට සටහන් කරගන්න. එයාට ඕන වෙනවා එයාගේ බේස්මන්ට් එක ශාපලත් තැනක් කියලා ඔප්පු කරන්න. මේ තියෙන්නේ එයාගේ රෙකෝඩින් එක. Like I was saying earlier, most of the stuff does happen down here. And I mean, you can't really. That's freaky stuff right there, man. Yep, that's what you call it. I hate that. Freaks me out, man. It's giving me goosebumps. Boy, here we go with the door again. Yeah, I don't like that. That's creepy. So that door always swings wide open and it stays open. It doesn't ever close, stay like that. Oh, there you go. Let go of it. Oh crap, that's freaky. රාක්කේ තියෙන සමහරක් බඩු වැටෙන්න ගන්නවා. මේත් එක්කම බේස්මන්ට් එකේ දොර තනියෙන් වැහෙනවා පේන්න තියෙනවා. මෙහෙම වැහිලා ආයෙත් මේක තනියම ඇරෙන්න පටන් ගන්නවා. දැන් මේ පුද්ගලයා කියන විදිහට මේ තියෙන දොර ගොඩාක් බර එකක් වෙනවා. මේක ඝන ඕක් ලෑල්ලකින් හදපු දොරක් වගේම මේකට දාලා තියෙන්නේ 1930 ගණන් වල සරණේරු වගේක්. මම මෙච්චර ලොකු මිනිස්සෙක් වෙලත් මට මේ දොර තල්ලු කරන්න පුදුම අමාරුවක් තියෙන්නේ. මේ පුද්ගලයා මෙහෙම කියනවත් එක්ක අපිට මේ දොර හුළඟට තියා කවුරුත් නූලක් දාලා අදින්නවත් නැහැ කියලා තහවුරු වෙනවා. මොකක් හරි විදිහකට මේ දොර තනියෙන් ඇරෙන්න වැහෙන්න ගන්නවා. ඔරිජිනල් පෝස්ට් එකේ තිබ්බ කමෙන්ට්ස් බලද්දී අපිට තේරුම් යනවා මේ කැමරාවට සටහන් වුණේ අස්වාභාවික සිද්ධියක් කියලා. ඔයා මේ ගැන මොකද හිතන්නේ? මේක සාමාන්‍ය දෙයක්ද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගන්න.